back to my channel. ඉතින් අද මට විශේෂ දවසක්. ඒක මං ඉස්සරහට කියන්නම්කෝ. මේ ඉතින් නොවැම්බර් මාසෙනේ ඉතින් ටිකක් වහිනවා. අද උදේ ඉඳලා ටිකක් වහින්න ගත්තා. හැබැයි ඉතින් වහිනවා කියලා නිදාගෙන ඉන්නත් නැහැනේ, නැගිටින්න එපා උයන්න හැම. ඒ නිසා මං 6:00 වගේ නැගිටලා උයන්න ගත්තා. ඉතින් මම රයිස් කුකර් එකේ කැකුළු හාල් බත් එක උයලා අතකම රාබු කිරට හදලා හාල් මැස්ස තෙල් දාන්න ඕනි කියලා හිතුවා. ඉතින් රාබු කිරට හදන එක ගැන කිව්වොත් මේක මාරම රසයි. අද නම් මේකේ රහස තමයි ඔයාලා රාබු හදනවා නම් දිය කිරෙන් ඉස්සර වෙලා තම්බලා ඊට පස්සේ ඔයාලා මිටි කිරි දාන්න මේක හිඳුනට පස්සේ. අනිත් එක තමයි අනිවාර්යෙන් තක්කාලි දාන්න. ඒ වගේම බැදපු උළුහාල් එක්ක ඒ වගේම උම්මලකඩ තියනවා නම් අනිවාර්යෙන් දාන්න. ඔන්න ඔය ටික දැම්ම නම් ඉතින් මාළුව සුපිරිම රසයි. ඒ වගේම අම්මිරිස් දාන්න, මිරිස් කුඩු දාන්න එපා. කෑලි මිරිස් චුට්ටක් දාන්න. මෙන්න මේ ටික දාලා මෙන්න මේ පාටට ගත්තාම ඉතින් කෑම මාරම රසයි කියලා වැඩක් නැහැ. මං සාමාන්‍යයෙන් කිරි දාන මාළු ඒ විදිහට තමයි උයන්නේ. මෙන්න මේ හාල් මැස්ස ටෙම්පරාදුව මම අපේ ගෙදර සුදු කොච්චි ගහක් තියෙනවා. ඒකෙන් කඩාගෙන ඇවිල්ලා උදේ මේ ටෙම්පරාදු කරේ. ඉතින් මං හරි ආසයගම අපේ මහත්තයාත් ගොඩක් ආසයි එහෙම කන්න. ඊට පස්සේ මට හිතුණා දැන් මේ දෙක විතරයිනේ. මේ දෙකත් එක්ක ගලේ අඹරපු සම්බෝලයක් දෙහි දාලා කන්න තිබ්බනම් ඉතින් නියමයි කියලා. ඒ නිසා ඉතින් මම සම්බෝලෙකුත් අඹර ගන්න හිතුවා. සම්බෝල කියන්නේ ඉතින් අපේ පැත්තේ ජාතික ආහාරය වගේ තමයි උදේට හැමෝම ගෙදරකම වගේ අනිවාර්යෙන් හදන දෙයක්. ඉතින් අපේ ගෙදර ටිකක් හැදෙනවා අඩුයි. මොකද මෙයාට ඔෆිස් කරා යනකොට තෙල් දාලා දෙනවා මිසක් නිකන් දෙහි දාලා හදන්නේ නැහැ සවුත්තු වෙන නිසා. ඉතින් අද සම්බෝලෙට කෑලි මිරිස් තමා ගත්තේ. මොකද මගේ මිරිස් කරල් ඉවර වෙලා තිබුණා. ඒත් එක්කම ලුණු කැට, රතු ලුණු අනිවාර්යෙන් උම්මලකඩ දානවා. ඒ ටික තමයි ඉතින් අද සම්බෝලෙට මේ මම දැම්මේ. ඉතින් සම්බෝලේ ලුණු මිරිස හදනකොට ලුණු මිරිස් චුට්ටක් වැඩියෙන් තිබුණා. ලුණු මිරිස් කෑවෙත් නැති නිසා ලුණු මිරිස් චුට්ටක් අඹරලා ඉවර වෙලා අයින් කරගත්තා වෙනම දෙහි දාලා ගන්න. ඊට පස්සේ සම්බෝලේ අඹරලා ගත්තා. රතු පාටයි. ඉතින් කන්න ආස හිතෙනවා. හොඳ රසට තිබුණා. ගලේ අඹරලා කනවා තරම් නැහැ. ඉතින් අපි අතින් අනලා ගන්න එක. ඒ නිසා ගලේ අඹරලා කනකොට මං හින ආසයි සම්බෝල කන්න. සම්බෝල හදනකොට අපි අත්වලට ග්ලව්ස් දාගෙන නැහැ කියලා කැත හිතන්න එපා. මේක හදන්නේ අපේ ගෙදර අයට. ඉතින් මං හොඳට අත්පිරිසිදු කරලා තමයි මේ දේවල් කරන්නේ. ඒ වගේම සම්බෝල අඹරලා ඉවර වෙලා එවෙලෙම ගල හොඳට සෝදනවා නැත්නම් කූඹි බෝ වෙනවා මෙතෙන්ට. ඊට පස්සේ ඉතින් සම්බෝලෙට දෙහි දාලා අනලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් සම්බෝල කතාව දික්ුණා වැඩිද මන්ද. ඉතින් ගොඩක් අය මන් දන්නවා සම්බෝල කන්න ආසයි. ඒ නිසා තමයි මං චුට්ටක් ඒක පෙන්නුවේ. උය ඉන්න අතරතුරේ චූම්පාන් අයියා ගියා. ඉතින් දුවන්න උනා මට මේ උයන එකත් මග දාලා. මොකද මට හිතුණා කප් කේක් ටිකක් ගන්න ඕනි කියලා. අද මේ සිංගර් එකේ මල්ලි කෙනෙක් එනවා මේ ලැප් එක මේ අපිට ඇක්ටිව් කරලා දෙන්න. වින්ඩෝස් එහෙම දාලා හදලා දෙන්න තමයි ආ එන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා එයා එනකොට මේ එයාට තේ ටිකක් දෙන්න ඕනි නිසා මේ ටිකක් ගන්න ඕනි කියලා. ඉතින් දුවගෙන යන්න උනා එයාව අල්ලන්න. ඔයාලා දන්නේ නැතිනේ චූම්පාන් කට්ටිය යන වේගේ. ඔන්න දැන් අපි උදේට කන්න හදන්නේ. ඉතින් කැකුළු හාලේ බත් එක්ක රාබු කිරට හදලා හාල් මැස්ස ටෙම්පරාදුවක් එක්ක සම්බෝල ගලේ අඹරලා ලුණු මිරිසකුත් එක්ක. ඉතින් කොහොමද කඩට කෙලුණනවද? එහෙනම් එන්න අපිත් එක්ක කෑම චුට්ටක් කාලා යන්න. කෑම කාලා ඉවර වෙලා පුදුම හදිසියක් මට තිබ්බේ ඔයාලත් එක්ක මං ගෙනාපු ලැප් එක අන්බොක්ස් කරන්න. ඉතින් මම ලැප් එකක් ගත්තා. ඒක ගැන වීඩියෝ එකනේ අද මම කරන්නේ. ඉතින් ඔයාලත් එක්කම අන්බොක්ස් කරන්න ඕනි නිසා මම මේක තියලා තිබ්බා ඊරෑ ගෙනාවට. එහෙනම් මෙතන ඉඳලා බලමු අපේ අන්බොක්සින් වීඩියෝ එක. මේ තමයි මගේ පරණ ලැප් එක. ඉතින් මේක අපේ අම්මා මට අරන් දුන්නේ. ඉතින් මේක ඒ කාලේ මම ගත්තේ 2017 වගේ 88ක් විතර වුණා. මේක මං හිතන්නේ මට මතක විදිහට i3 එක. ඔව්. මේ තියෙන i3 එක මේක. ඒස i3 එකක් මේක. ඉතින් මේකෙන් මම ගොඩාක් ප්‍රයෝජන ගත්තා. නමුත් අවසානට මේක කීප සැරයක්ම හැදුවා බැටරි ඩෙඩ් වුණා. ආයි හැදුවා. ඉතින් ඒක දැන් මට මගේ වැඩ කරගන්න ඉක්මනට හදාගන්න බැරි නිසා මම හිතුවා අලුතෙන්ම ලැප් එකක් ගන්න ඕනි කියලා.
ඒ නිසා මම මෙන්න මේ ලැප් එක මේක අන්බොක්ස් කරලා නැහැ. මම ඈත මම මේක ගෙනාවේ. මේක ඇවිල්ලා Asus ලැප් එක in search of incredible. ඔයාලත් එක්කම තමයි ඉතින් මම මේක අන්බොක්ස් කරන්නේ. බලමු එහෙනම්. මේකේ ඇත්තටම ප්‍රයිස් එක උනේ මේක මොකද මම මේ අලුතෙන්ම ලැප් එක ගන්න හේතු උනේ මම සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගත්තා. සෑහෙන කරදර වලට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. HP එකක් ගත්තෙත් ඒකේ විස්තරය කියන්නම්කො මම ඔයාලට. ඊට පස්සේ මටම එපා වෙලා අලුතෙන් එකක් ගත්තා. මේ තියෙන්නේ හාහපුරා කියලා ගත්ත අලුත් ලැප් එක. දෙවෙනි ලැප් එක මගේ අලුතෙන්ම ගත්ත. පළවෙනි එක මම ඔයාලට පෙන්නුවා Acer එක. මේ තියෙන්නේ දෙවෙනි එක. මේක Asus එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ගොඩාක් හොඳයි කියලා ඉතින් කිව්ව නිසා තමයි මේකෙන් ගත්තේ. මෙන්න ඒකට ලැබ් බෑග් එකකුත් ඇවිල්ලා තියෙනවා. එනවා. ඒකත් බලමු. මේ තියෙන්නේ ලැබ් බෑග් එක. ඒක ලස්සනයි. මේක බෑක්පැක් එකක් නේ. මේ විදිහට මේක බෑක්පැක් එකක් තියෙන්නේ. ඊට අමතරව මේකේ ෂිපර් එකක් මේ තියෙන. හැංගිලා. ඒක හොඳයි. ගොඩක් ආරක්ෂිතව ලැප් එක දාගෙන යන්න පුළුවන් මේ වගේ මෙන්න මෙතෙන්ට ලැප් එක දාන්න පුළුවන්. ඉතින් මෙතන තව ඇතුළේ ෂිපර් එකක් තියෙනවා. මේ අපිට චාර්ජර්ස් මොනවා හරි විස්තර මොනවා හරි කව දාගන්න ඕන. සිලිකා ජෙලි එකකුත් තිබ්බා. හරි. ඉතින් මෙන්න මේ වගේ මේ ෂෝක් බෑග් එකක් ගන්න මේ හම්බෙනවා. ඉතින් මේකෙම ඔයාලා ලැප් එක දාගෙන යන්න. ඉතින් ස්කූල් යන බබෙක් ඉන්නවා නම් ඉතින් එයාට උනම් මේ මෙන්න මේ ලස්සන බෑග් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි බෑග් එක. ඊළඟට අපි බලන්න යන්නේ මෙන්න මේ ලැප් එක. මේ තියෙන ලැප් එක අපි බලමු. මේක අර හෙල්ලෙන්නේ නැති වෙන්න මෙතන මෙහෙම රඳවලා තිබ්බේ. ඔන්න එහෙනම් ලැප් එක ඕපන් කරන්න යන්නේ. අපි බලමු. මේකට උනා 1.64යි 590යි 1.64යි 590යි. එන්න මේ විදිහට. මම ඉතින් මේක මේ ඊට පස්සේ මේක ගෙවනවා නම් රුපියල් 35000ක් වැඩි වෙනවා කියලා කිව්වා. ඒ නිසා මම හිතුවා මේ වෙලාවේ මං ගාව සල්ලි වගේ තිබුණ නිසා මට හිතුණා ඉතින් රුපියල් 35000ක් වැඩිපුර දෙන්න මොකටද කෑෂ් කරලාම ගන්නවා කියලා. මේ මෙතන මේ තියෙන මේ charge එක මෙතන තියෙනවා. මේ charger අර කැලි දෙකක් තියෙනවානේ. මේ කැලි දෙක මේ විදිහට වෙනම තියෙන්නේ. ඊළඟට මෙන්න මේ charger ඊට පස්සේ තියෙන ලැප් එක. මේ තියෙන්නේ අපි ගමු පරිස්සමට. ඒකත් එක්කම තියෙනවා මේ ලැප් එක ගැන ඔක්කොම විස්තර මේක දීලා තියෙනවා. එයාලගේ සර්විසස් ටික තමයි තියෙන්නේ. ඒ ටික පරිස්සම් කරලා මේකට දාගන්න බොක්ස් එක අරන් තියා ගන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය වෙන අපිට සර්විස් එකක් කරන්න මේ යනකොට. ඉතින් මේ බොක්ස් එක මේ වහලා මේ වගේ අපිට එල්ලගෙන යන්නත් පුළුවන්. බැරි වෙලා හරි අපිට ලැප් එකේ සර්විස් එකක් කරන්න ආවොත් මේ මෙන්න මේ විදිහට දාගෙන අපිට මේ අරගෙන යන්නත් පුළුවන් මේකේ. ඉතින් හොඳ බොක්ස් එකක්. ඊට පස්සේ මේ වගේ ලස්සන කවර් එකක තමයි එන්නේ.
ෂා ලස්සනයි සිල්වර් කලර් එකක්. මේකේ නම Asus Vivo Book තමයි මේක. මේක මේ ගාන වෙන්නේ 1.64යි වෙන්නේ. මොකද අපි ගත්තේ i3 එක. i5 එක තිබ්බේ නැහැ. මේ ගොඩක් ලංකාවේ අඩුයි කියලා කිව්වා. ඒ නිසා i3 එක තමයි තිබ්බේ. ඔන්න එහෙනම් හපුරා කියලා ඔපන් කරන්න යන්නේ. ලස්සනයි ඒක. ඔක්කොම මේ සිල්වර් කලර් එකක් තමා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමා තියෙන්නේ. මම දැම්මම ඕපන් කරන්න යන්නේ නැහැ, මට බයයි. මොකද මේකේ මම තව මොනවත් කරලා නැහැ. මේ අර සිංගර් එකේ මල්ලි එනවා කොහොම මේක හදලා දෙන්න අපිට OS ගහලා. ඉතින් ඔයාලත් අලුතෙන් ලැප් එකක් ගන්න බලන් ඉන්නවා නම් මම හිතන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හොඳයි. මම ඒස එකත් පාවිච්චි කරා. ඒකෙත් පොඩ්ඩක් ලෙඩ එනවා වැඩි නිසා මෙන්න මේ Asus ලැප් එක නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් මේ වගේ එකක් පාවිච්චි කරලා බලන්න. එහෙනම් දැන් අපි බලමු අපේ ලැප් එකේ ලස්සන පෙනුම කොහොමද කියලා. එහෙනම් thank you so much ඔයාලා හැමෝටම. ඉතින් ලැප් එකක් ගන්න ඉන්න කෙනෙකුට පුංචි හරි අයිඩියා එකක් මේකෙන් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ආයිත් ඉක්මනේ වීඩියෝ එකක් අරන් එනකන් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරේ මතක් කරනවා.